කිරි කලයක් දුවලා ගොම බින්දුවක් දාන එක හරි නෑනේ. මෝඩ රචනාවක් නේද? ඒ ජීවත් වෙන ටික කාලෙට හරි අපි අපේ ළමයි යුතුයකම් ටික ඉටු කරන්න එපා. නැතුව ඔරුව ගඟ මැදදී පෙරළුනොත් ඔක්කොම ඉවරයි. හරි ලුකු නෝනා. එහෙම තමයි. ඉස්කෝලේ නෝනා මට කියලා තියෙන්නේ වැඩි තෙල් කණ්ඩ දෙන්න එපා කියලා. හැමදේම දන්නවා. හැමදේමත් පිළිවෙලට කරනවා. නෑ මං කිව්වේ මං ගෙදර එනකන් බලාගෙන ඉන්නේ මගේ යාළුවෝ ටික විතරනේ. අහලා නැද්ද? යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා. මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලාගයි නිරතුරු. තව හයි. හැබැයි මගේ යාළුවන්ට බලා ගන්න කියලා තියලා යන්න නම් ගෑණියෙක් මම ගාව නෑ ලොක්කියේ. මම එහෙම ගන්නෙත් නෑ. අපි හොඳ කෙනෙක් බලමු මහතුමයි. මේ ඔය මංගල රචනාව අමතක කරමු. මංගල යෝජනා තීරුව ගැන කතා කරන්න නෙමෙයි මම මේ ආවේ. එහෙනම් මං ආවේ නිවාස දීපල තීරුව ගැන කතා කරන්න. නිවාස රචනාව. මං අවුරුදු ගාණක් ගෙට නඩු කියන සල්ලියට කරලා හතිවටලා ඉන්නේ මහතුමයි. මං දන්නවා. ඒ කියන්නේ වාගේ හීන මාලිගාව දැන් මේ මහ පොළොවේ හැබෑවටම හැදිලා ඉවරයිනේ. දැන් නඩුවේ තීන්දුව ලැබුණා. දැන් ගේ සල්ලි දීලා ගන්නම වෙනවා ලොක්කියේ. අනේ මන්ද. තීන්දුව ලැබිච්ච සල්ලි නොලැබිච්ච. කිරි කලයක් දුවලා ගොම බින්දුවක් දාන එක හරි නෑනේ. මෝඩ රචනාවක් නේද? මොකද මොනවද කියන්න කියලා නතර වුනේ? අවුරුදු ගාණක් දවපු කිරි කලේ උතුරනවා. ඒ වුණත් ඉතින් උන්හිඳ බොන්න බැහැනේ. කිරිහින්ද අහක දාන්නත් බෑ. එහෙමද රචනාව? ආලහමි අයියට නම් අද පෙන්ෂන් නේද? පෙන්ෂන් නම් තමයි. ඒත් ඉතින් ජයතිලකවත් හිටියා නම් තමයි හොඳ. ඒ වුණාට දොස්තර එපා කියලානේ තියෙන්නේ අයියේ. තව කී දවසක් ජීවත් වෙන්නද බං මල්ලිකෝ? ඒ ජීවත් වෙන ටික කාලෙට හරි අපි අපේ ළමයි යුතුයකම් ටික ඉටු කරන්න එපා. නැතුව ඔරුව ගඟ මැදදී පෙරළුනොත් ඔක්කොම ඉවරයි. මම පොඩ්ඩක් මේ හන්දිය පැත්තේ ගිහිල්ලා එන්න. ආලහමි අයියේ මම මේ අයියාගෙන් පොඩි කාරණයක් අහන්නයි හිටියේ. මොකක් ගැනද මල්ලිකා අහන්නේ? නෑ මම මේ කියන්නේ අපේ මේ ගේ ඇතුලේ මොන ගිනි කඳු පිපිරෙන්න යනවද කියලා මන්නටම තේරෙන්නේ අනවශ්‍ය කිසි දෙයකට හොට දාන්න නැතුව බලහනිමු. එහෙම කොහොමද අයියේ? ගෙදරක ගෘහ මූලිකයා පිරිමියා වුණාට ප්‍රශ්න විසඳන්න පුළුවන් ගෑනිට. ඒකනේ මම හැම ප්‍රශ්නයක්ම ගෑනිට බාර දීලා බලන් ඉන්නේ. අන්තෝ ජටා බහි ජටා. මම ඒකනේ ඉස්සර ඉඳලාම ඔය වගේ ඇතුලේ ගැටයි පිට ගැටයි ආවහම ගෑනුන්ට බාර දීලා බලන් ඉන්නේ. ඔව් ඒක නම් හොඳ ක්‍රමයක් තමයි. මේ අයියේ අපි නිර්මලි බඳින්න ඉන්න හාදයා බිස්නස් කරනවායි කියලා සල්ලි වගේක් ඉල්ලන්නේ. මම මේ ජයතිලක මලයා ළඟ සල්ලි තියෙනවද? සල්ලි ටිකක් දීලා ගියේ. මම මේ ගේ ගන්නවා නම් ලක්ෂයක් විතර දෙන්නයි හිතාගෙන ඉන්නේ. මොකද අයියේ කතා නැත්තේ? නෑ මම මේ කල්පනා කළේ ගේ ගන්න එක නේද වැදගත්. මේ අපේ ලොක්කිත් බැංකු ණයක් ගන්න හදනවා. ඒ වුණාට අයියේ අපි අජිත්ට දෑවැද්දක් දුන්නෙත් නෑනේ. බඳින්න ඉස්සෙල්ලා දෑවැද්ද දෙන්නේ කොයි රටේද?
ඔව් ඒක නම් ඇත්ත. මේ නෑ මම මේ කිව්වේ මේ නිකන් මේ බඳින්න ඉස්සෙල්ලා සල්ලි දීලා රැවටෙන්න එපා. ඔය තෙල් ටික කොලේට අහනකන් ඉඳලා බත් පතට බෙදුවොත් තමා හොඳ. හරි ලොකු නෝනා. එහෙම තමයි. ඉස්කෝලේ නෝනා මට කියලා තියෙන්නේ වැඩි තෙල් කණ්ඩ දෙන්න එපා කියලා. ලෝකෙත් හැමදේම දන්නවා. හැමදේමත් පිළිවෙලට කරනවා. මොකට කියනවද ලොකු නෝනා? අම්මට වවුනේ නෑ. අපේ ඉස්කෝලේ නෝනා තමයි හැමදාම මස් ගෙනත් දීලා පිටි දෙක ගානේ හරියට බෙහෙත් වගේ බෙදලා දෙන්න කියන්නේ. අනේද කියන්නේ. හති මස් බැද්දද? හැමදාම බදිනවනේ. කෝ ඉතින් අපිට බෙදලා නැහනේ. නිර්මලී නෝනටත් ලැබෙන්න ඕන කාලයට ලැබේ. නේද ලොකු නෝනා? අනේද කියන්නේ. මොකද්ද ඒ කතාවේ තේරුම? ස්පෙෂල් කෑම ලැබෙන්න ඕන කාලෙට ලැබේ. අද මස් බදින්නේ නිසංසලා නෝනට. ඇයි? මස් බද්දුත් අපිට කැවෙන්නේ නැද්ද? මේ මස් කැල් දෙක විතරද බැද්දේ? ඇයි ළමයෝ දරුවෙක් හම්බ වෙන්න ඉන්න කෙල්ලට විශේෂයක් නොකර කොහොමද? රති, ওই තරම් විශේෂයක් කරන්න ඕන නම් තා මස් කැල් දෙකක් බැදලා දානවා. අන්තිම කෑල් දෙක තමයි අද මේ බැද්දේ. එහෙනම් මේ දවස් ටික ගෙනාපු ඔයානේ කාලා තියෙන්නේ. අද යාට හාල් මැස්ස කන්න කියනවා. මම පත්තරයක තියනවා දැක්කා හාල් මැස්ස වල කැල්සියම් බහුලයි කියලා. කාට කියන්නේද ඉතින් මේ අවනඩුව? අනේද කියන්නේ. මටත් බෙදහන් කොහේ නම් ඔය කැල්සියම් බහුලයි කියනේ වැන් ටික. ඔන්න ලොකු නෝනටත් පුල් කැල්සියම්. පත්තරේ තෙල් තවරලා බැදපු මස් කාලා අපි අජිත් මහත්තයාගේ තෙල් මන්ද මෝරයිද දන්නේ නැහැ නේද ලොකු නෝනා? මෝරයි කාලා නිකම්මනේ ඉන්නේ. ඔන්න ඔය බත්පත අර කෙල්ලට ගිහිල්ලා දීලා වෙච්ච සංගෙදිය කියාපන්. මට නම් දුකේ බෑ ලොකු නෝනා. ඉස්සර වගේ දැන් කිසිම දෙයකට කට ගහන්නේ නැහැ. දෙන ඕනම විදියකට බත් ටික කනවා. වෙන මොනවා කරන්නද? වැරද්දක් කරගෙන ආපු ගෑනිට ඉතින්. දුක් වෙන්න එපා සමරේ. අපේ ළමයට මොන හරි පිළිවෙලක් කරමු. එතකොට ඔක්කොම හරියයි. පිළිවෙලක් එකම පිළිවෙල ඔය කෙල්ලව ගඟට තල්ලු කරන එකයි. අර සිංහල රජ කාලේ වගේ ගඟට තල්ලු කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ සන්ධ්‍යා. අපි මේ විදිහට හිතුවට අද කාලේ හැදෙන කොල්ලෝ කෙල්ලෝගේ වැඩ ඔහොම තමයි. එහෙම කියලා හරියනවද? ඔයා ඔහොම කතා කරනවා ඔයාට ඉන්නේ කොල්ලෙක් නිසා. කොල්ලෙක් මොන වැරද්දක් කළත් නාවල ගෙට ගත්තාම ඉවරයි කියනවනේ. මට ඉන්නේ කෙල්ලෙක්. සමරේ කාගෙත් කිල්ලෝට වල හුණු ටිකක් තියනවලුනේ. ඔයාගේ මගේ විතරක් නෙවෙයි. දැන් කාලේ පවුල් වල ළමයින්ගේ හැටි ඔහොම තමයි. එහෙම කියලා හරියනවයි සන්ධ්‍යා. අපි අම්මලානේ. ගහලා බැනලා හරි හදාගන්න එපැයි. ගහන්න බනින්න සමරේට පිස්සු. අපිට තිබුණේ පොඩි කාලෙම ඒගොල්ලන්ට ගහලා බැනලා හදාගන්න. දැන් පරක් වුණා ඇටි. ඒක නම් ඇත්ත. අපි වගේ ගමේ ගොඩේ තාලෙට හදන්න නැතුව මෝස්තරේට හදන්න හිතාගෙන මම ඔය කෙල්ල නුවර බෝඩින් කරලා ඉගන්නපු වැරද්ද. අනේ මං හිතුවා කොළඹ ඇරියොත් නරක වෙයි කියලා. ඉගෙනුවා නම් ඔහොම වෙන්නේ නෑනේ සමරේ. එයා නුවරට වෙලා ඉගෙන ගන්නවා කියලා ඉගෙනගෙන දේ පේනා නේද? දැන් කාලේ කොළඹ නුවර කියලා නෑ. කෙල්ලෝ හැදෙන්නෙත් කොල්ලෝ වගේ. ලංකාව පුරාම ওই විදිහට තමයි.
ඉතින් ඒක බොන්න. මේවා බල බලා ඉන්න වෙන්නේ අපිටමනේ සන්ධ්‍යා. කෙල්ලව බන්දලා දෙන්න ඕනේ කවුරු හරි කෙල්ලව හොඳට මට්ටු කරන්න පුළුවන් කෙනෙකුට. අපි ගුරුනාන්සිට කියලා අර වැඩේ කරගන්න බලමු. එහෙනම් මන්න යනවා ගිහිල්ලා එනවා කියන්න. මේ අර මිස්ටර් කුරුකුල සූරිය වාගේ යාළුවා මගේ අපෝ මට නම් පෙන්වන්න බෑ. ඇයි මොකද? නෑ ඔය බිස්නස් ෆීල්ඩ් එකේදී මට මිනිහා ගැන පුංචි පුංචි ආරංචි එනවා. සල්ලි බලයයි. ඒකටම හරියන පුතෙක් ඉන්නවනේ. මතකනේ අපි නිෂානාංගිට කරපු දේ. ඒ මිනිහාට හම්බෙලා තියෙනවද? තාම නෑ. හැබැයි මිනිහාගේ පුතණ්ඩියව නම් අපිට මුණ ගැහිලා තියෙනවා. අපි කිව්වේ මහතුන්ටයි මටයි. දෙන්නගෙන් එකිනෙකවත් මට කිව්වේ නෑ නේද? ඌව කවුද ගෑනුන්ට කී ඉන්නේ? මේ අර්ජුන් පොඩ්ඩක් කොහොමින්. හැබැයි ওই මිනිහත් එක්ක පැටලෙන්න එහෙම යන්න එපා. හොඳේ? බලමු. තමන්ගේ පාඩුවේ ඉන්න අර්ජුන. ඒ මිනිස්සුන්ගෙන් අපිට වැඩක් නැහැ. නේත්‍ර මම මේ බිස්නස් ෆීල්ඩ් එකේ සල්ලි හොයන්න පටන් ගත්ත විතරයි. මාර්යාගෙන් උනත් වැඩ ගන්න හැටි මම දන්නවා. තේරුණාද? ඒ ඉඳලා බය වෙන්න එපා. මන්න. මෙන්න මේ බිල්ස් ටික ප්‍රවේශම් කරලා තියාගන්න හොඳේ. කවුරු හරි ළමෙක් කවලා ගෙන්න ගන්න. කලින් ගත්ත ගන්නම්ද ගත්තේ? හම්බ වෙයි. මේ සැරේ ගාණ වැඩි. මම යන්න. අක්කා ලියුමක් තිබ්බා. මට? අනේ යන්න. මට කවුද ආග ඔෆිස් එකට ලියුම් යවන්නේ? මේ මගේ ලියුම් ඉන්නේ ගෙදරට හොඳද? තැපැලෙන් ආව එකක් නෙමෙයි. අතින් ගෙනත් දුන්න එක. කවුද? කියවලම් බලන්නකෝ. සාලි අයියගේ. සාලියගේ? අද උදේම සාලි අයියා ඇවිල්ලා ලියුම දීලා ගියා. මට ඒගොල්ලන් ගෙදර ඇවිත් මුණ ගැහෙන්න කියලා තියෙනවා. සාලි අයියා ගෙදරට ඇවිල්ලා අක්කව මුණ ගැහෙන්න කියලා? මුණ ගැහෙන්න කියලා. අක්කා යන්න කැමති නම් යන්. ඩිවෝස් කේස් එක ෆයිල් කරන්න කලිනුයි මෙයාට මේ ගැන හිතන්න තිබුණේ. අපි සාලියට තව එක අවස්ථාවක් දීලා බලමු අක්කේ. අවස්ථාව? අක්කා යන්න කැමති නම් කියන්න. මට සාලියාගේ ටෙලිෆෝන් නම්බර් එක දීලා ගියේ. එයා ආනන්ද අයියවත් ගෙන්නගෙන මේකට තමයි දැඟලුවේ. ඉතින් ඒකේ වරද්දක් නෑ නේ අක්කේ. මං එන්නම් කිව්වා කියන්නේ. අක්කා හොඳ තීරණයක් ගත්තේ. මං එනක් කියන්න. කාගෙත් කටවල් ටික වැහෙයි. අපිට ওই සල්ලි ටික හොයාගන්න පුළුවන් වුණොත්. මම පුළුවන් උත්සාහයක් ගන්නම්කෝ. ණයට සල්ලි කිව්වම අහක බලන කාලයක් නේ මේක. ඔය කිව්වට තාත්තත් සල්ලි ටිකක් එවයි. ගේ අපිට ලියාගත්තොත් නම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලොකක්කටත් සල්ලි හොයාගන්න බැරි එකේ අපිවත් ওই ටික කරගන්න එපාය.
බලමු. ලක්ෂ ගානක මුදලක් එකපාරටම කාගෙන්ද කොහොමද හොයන්නේ කියන එක තමයි ඉතින් අවුල. අර ගුරුන්නාන්සේ කීවනේ හෝනියම් කරපුවා ආපහු හරවලා ගුරුකමක් කළාම භූමිලාභ ලැබෙයි කියලා. අපිට ලැබෙන්නේ නේද අම්මේ? අනේ ඉතින් අපිටම කියලා ගියක් දොරක් ලැබෙනවා නම් මේ දුවගේ ප්‍රශ්නත් විසඳෙනවනේ. එතකොට ඉතින් තාත්තනේ ගෘහමූලිකයා. ඒක එහෙම වෙනවනේ දුවේ. ඔප්පුව අපේ නමට ලිව්වම ඉබේම ගෘහමූලිකයා වෙනවනේ. අනේ මේ කස්තානෙට ඉස්සලා ස්ථාන ගැන හිතන්න කියලා කතාවක් තියෙනවනේ. ඉතින් ඒක නිසා ඔක්කොම ඉස්සලා සල්ලි ටික හොයාගෙන එන්නකෝ. එතකොට ඉතින් දෙරිය ඔය ගෘහමූලික වෙන්න. නගාගේ කට නම් මේ දවස්වල ටිකක් මොහත් වෙලා වැඩි වාගේ. මට පේන්නේ මොකක් හෝ උඩර වැට්ටියක් දාලා ඉඩම ලියව ගන්න වගේ කල්පනා. තේරුණේ නෑ. මෙයත් මට තැඹිලි වීදුරුවක් පෝලා මොකක් හරි උඩර වැට්ටියක් මල්ලව්ව දාගන්න හදනවා වගේ. නේද කියන්නේ. උඩර වැට්ටි දාලා මල්ල ගන්න මිනිස්සයා. අර සමරසේකර අම්මන්ඩි ඊයේ පොල් කඩාගෙන යන ගමන් තැඹිලි ගෙඩි තුනක් දීලා ගියා. නෑ නෙමේ ඔව්. ඔය කට පියා ගන්නවා මැස්සොරින්ගයි. මේ තැඹිලි වීදුරුව බීලා මං කියන දෙයට පොඩ්ඩක් අහුම්කම් දෙනවා. නේද කියන්නේ. රාපොල් කට්ටක් බොනවා වාගෙන තැඹිලි වීදුරුව බීගෙන ගියේ. කියමු බලන්න. අම්මලා දූලා කාමරේට වෙලා කුටු ගානවා. ඉතින් ඒක ඇති වැරද්ද මොකක්ද? මේ දැන් අපි දෙන්නත් කුටු ගාන්නේ. නේද කියන්නේ. ඉඩම ලියා ගන්න සල්ලි හොයාගන්න එක ගැනද කොහෙද කතා කරන්නේ? ඉතින් කොච්චර හොඳද? දැන් මේ කාටවත් සල්ලි හොයාගන්න බැරි වෙලා තියෙන එකේ. අනේ නංගිනි බොහෝ මාස ඇති නගාට ගේ උරුමෙ දීලා පාරට බහින්න. පාරට බහින්න? ඔය සල්ලි ඉඩ කඩන් වලට නෑකන් නෑ මිනිස්සයෝ. නාකි වෙලා උන් හිටිතන් නැතුව පාරට බහින්නද කල්පනාව. හිටපු ගමන් අපේ නංගිට එහෙම තණ්හාවක් පහළ වෙයිද? හිටපු ගමන්ම තමයි ඔය නංගිට ඉඩම ලැබෙන්න යන්නේ. ඒව කොහෙද? ගෙවල් කුලී ගෙව්වේ මම. නඩු කිව්වේ මම. සල්ලි වියදම් කරේ ලොක්කේ. එයා සල්ලි හොයාගෙන ආවත් ගේ ලියන්න වෙන්නේ මගේ නමට. නේද කියන්නේ. ඒක තමයි නීතිය. ඔය පොලිසිලෝ උසාවි වලට හරියන්නේ නෑ මිනිස්සයෝ. පොලිසිවල උසාවිවල කොයි ලෝ එකත් ලෝ තමයි. ඒ කියන්නේ මල්ලි කාලා කොහොම හරි සල්ලි හොයාගෙන ආවත් ඉඩම ලියවෙන්නේ අපේ නමටයි කියන එකද? නැතුව බඩුත් අපේ නඩුත් අපේ. යාන්තන් ඇති. මුළු ජීවිතේටම මොලේ ඇති කතාවක් කිව්වා. හර්ෂි රති ඔය හැමතැනම හොයනවා. මම නිකොට මේ පැත්තට ආවේ. ඔයා වාගෙන කවුද ඇවිත්? අපෝ අපි ඕම නම් බෑ. මාව ඔයාගෙන කවුද? මම දන්නේ නැහැ. ගිහින් බලන්න. කවුදන්නේ? ඒක මං කොහොමද දන්නේ මේ? ඔහොම නම් යන්න එපා. පිටිවලකට යනවා. අනේ වද්දන්න දේවල්. ආයිබෝන් මුසිලෝ දෙනාට. මම දැන් මේ කතා කරන්නට යන්නේ ටෙලිවිව් TV කියන YouTube channel එක ගැන.
ටෙලිවිව් කියන ආයතනය ගැන ඔබ මීට කලින් පොදාකාරව අහලා තියෙන ආයතනයක්. ඉතින් මේ ආයතනයේ නිර්මාතෘ සුනිල් රත්නායක මහතා ගැන මම අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. එතුමා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක්. මාධ්‍ය ක්ෂේත්‍රයට නව දේවල් හඳුන්වා දුන්න. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න විශාල මෙහෙවරක් කරපු පුද්ගලෙක්. ඉතින් එතුමාගේ නව පියවරක් විදිහට එතුමා කල්පනා කරලා තියෙනවා සමාජ ජාලා වෙබ් අඩවිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එහි මුල් පියවර විදිහට එතුමා නිර්මාණය කරලා තියෙනවා ටෙලිවිව් TV කියලා YouTube channel එකක්. මේ YouTube channel එක හරහා එතුමා උත්සාහ කරනවා මේ සමාජ ජාල වෙබ් අඩවි කියන මේ පරිසරය තුළ ශිෂ්ටත්වයකින් යුතු පරිසරයක් නිර්මාණය කරන්න. එතනදී එතුමා කල්පනා කරලා තියෙනවා අධ්‍යාපනික විනෝදාත්මක ඒ වගේම සමාජීය යහපතක් ඇති කරන්නට සමත් වෙන විවිධ දෑ මේ YouTube channel එක හරහා සමාජයට මුදා හරින්න. ඉතින් මේ සියලුම කාරණා සමග ඔබටත් එක්කාසු වෙන්න පුළුවන් ටෙලිවිව් TV කියන YouTube channel එක subscribe කරන්න. මම ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලනවා මේ channel එක subscribe කරලා ටෙලිවිව් TV එක්ක එකතු වෙන්න කියලා. නමස්කාර. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්. මට බොන්න වතුරක් කරන්නේ. ඔයාගේ හිරුවද මට පාරේ චන්ඩිකම් පෙන්නන්න ආවා. අනේ ලොකෝගේ. එයා මෙහාවද? ඒ කියන්නේ මේ විල්සන් රූපසිංහේ කවුරක්වත්? ඔව් ඒ මගේ තාත්තා. මං හොඳට දන්නවා. මං ඒත් කල්පනා කළා මොකද්ද මේ දැකලා පුරුදු මූණ හොඳට. මට අංකල් ටිකක් නිච්චි. අංකල් පොලිසිය හිටියනේ. හරියට පොලිසිය. ඇයි අම්මේ? මොකක් හරි වැඩක් එහෙම තියෙනවද? වැඩක් නම් තමා. පොඩ්ඩිට අද අලුතෙන්ම වැඩක් ඇවිල්ලානේ. අලුත් වැඩක්? පොඩ්ඩිට? පැරකුම් සිරිත විරිතක් කරගන තියලා දරණට මහා දියසෙනෙහස නිති රැකලා මේ තුන් ලොවේ කුසගින්නට තිත තියලා සම්පත් කුලේ අපි වැව්දිය මතු රැකලා සම්පත් කුලේ අපි බිඳුණු වැව්වලට යලි ජීවය දෙන්නෙමු. අපේම සම්පත් ලොවක් උරු